වැඩදානමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතාගේ සහභාගීත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු නම් කර තිබේ. ඒ අනුව එම කමිටුව අද පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස් වී මූලික සාකච්ඡා සිදු කර ඇත. මෙම කමිටුව එළඹෙන 25 වනදා නැවත රැස්වීමට නියමිතව තිබේ. 2022 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතෙහි 5 වෙනි වගන්තිය සමග කියවිය යුතු 3 සහ 3 ඊ වගන්ති ප්‍රාකාරව විෂමාචාරය සහ ධූරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට මෙම කමිටුව පත් කර ඇත. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රාකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාවකින් පසුව 8 වනදා පාර්ලිමේන්තුවේදී මෙය සම්මත විය.